ශ්‍රී ලංකාවේ රජය උපාධිධාරීන් ගුරුවරුන් හැටියට බඳවා ගන්න වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම මෑතකදී අපේ රටේ අගමැතිතුමිය ඉන්දියාවේ කළ සංචාරයෙන් පසුව ඉන්දියාවෙන් සහයෝගය අරගෙන ගුරුවරුන්ට පුහුණු පාඨමාලා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් ගුරු වෘත්තිය කියන්නේ උපාධියක් තිබ්බට හැමෝටම කරන්න බැරි දෙයක්. ගුරුවරයෙක් නම් ගොඩක් වෙලාවට කැපවීමක් තියෙන්න ඕනේ දරුවන් වෙනුවෙන්. දරුවන්ට බැඳීමක් තියෙන උගන්වන්න කැමති උපාධිධාරීන් තමයි ගුරු වෘත්තියට සුදුසු. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් දරුවන්ට යහමඟ පෙන්වන දරුවන් වෙනුවෙන් කැපවෙච්ච ආචාර්යවරුන් වෙන්න ඕනේ. නැත්තම් උපාධියක් තිබ්බ පමණින් හෝ පශ්චාත් උපාධියක් තිබ්බ පමණින් ආචාර්ය උපාධියක් තිබ්බ පමණින් ගුරු වෘත්තියේ යෙදීමට හෝ කතිකාචාර්යවරයෙක් හැටියට එම වෘත්තියේ යෙදීමට සුදුසුකමක් නෙමෙයි. මෙහිදී රජය මෙවැනි ගුරු වෘත්තියට සහ කතිකාචාර්ය වෘත්තියට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ සුදුසුකම් වන උපාධියට අමතරව වෙනත් ක්‍රමයකින් බලන්න ඕනේ ඔවුන් තමන්ගේ වෘත්තියට කැප වෙනවද කියලා. අනෙක් වෘත්ති වගේ නෙමෙයි ගුරු වෘත්තිය කියන්නේ ගොඩක් වෙලාවට දරුවන් වෙනුවෙන් කැපවුණ පුද්ගලයෙක් වෙන්න ඕනේ ගුරුවරයෙක් හෝ කතිකාචාර්යවරයෙක් වෙන්න. මේ ගැන රජය බලන්න ඕනේ. උදාහරණයක් හැටියට එම පුද්ගලයාගේ පෞරුෂත්වය කොහොමද දරුවන් සම්බන්ධයෙන්ද ඔහුගේ කැපවීම තියෙන්නේ කියලා බලන්න ඕනේ. උදාහරණයක් හැටියට තවදුරටත් කියනවා නම් සයිකෝමැට්‍රික් ටෙස්ට් කියලා තියෙනවාද? ඒ විභාග කම්පියුටර් එකක් මාර්ගයෙන් තමයි ටයිප් කරලා කරන්නේ. ඒකෙන් එවෙලෙම ප්‍රතිඵල එනවා මේ පුද්ගලයෙකුගේ පෞරුෂත්වය මොකක්ද කියලා. ඉතින් මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි.